ආයිබෝවන් සුබ දවසක්. අදත් ඔයාලා හැමදෙනාවම මගේ ස්ටාර් වයිබ් ජ්‍යොතිෂ නාලිකාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ ජූලි මාසයේ වෘෂභ ලග්න හිමියන්ට ඇතිවන සුබ අසුබ ග්‍රහ බලපෑම පිළිබඳව ඉතාම කෙටියෙන්. ඉතින් මේ මාසයේ ඔබේ ලග්නයට අදාළ ග්‍රහ පිහිටීම තමයි මේ රූප සටහනෙන් දක්වලා තියෙන්නේ. ඒ අනුව බලනකොට වෘෂභ ලග්න හිමියන්ට වැදගත් වෙනස්කම් රැසක් ගෙනෙන මාසයක් තමයි ජූලි මාසය කියන්නේ. කුජ ග්‍රහයා ලග්නයේ ගමන් කිරීම නිසා උනන්දුව, ධෛර්යය සහ ක්‍රියාශීලී බව වැඩි වුණත් ඉක්මන් තීරණ සහ කෝපය පාලනය කර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මේ මාසයේ ග්‍රහ පිහිටීම ඔබේ ජීවිතයේ අංශ කිහිපයකටම ඍජුව බලපානවා. මුලින්ම අපි බලමු සුබ බලපෑම කොහොමද කියලා. කුජ ලග්නයේ ගමන් කිරීම නිසා අලුත් වැඩ ආරම්භ කිරීමට හොඳ ශක්තියක් ලැබෙනවා. කලින් ප්‍රමාද වූ කටයුතු නැවත ආරම්භ කර සාර්ථක කර ගැනීමේ වාසනාව උදා වෙනවා. තරඟ විභාග, ව්‍යාපාර හෝ නව රැකියා අවස්ථා වෙනුවෙන් උත්සාහ කරන අයට මේක හොඳ කාලයක්. ගුරු සහ සිකුරු ග්‍රහයා කටක රාශියේ සිටීම නිසා සහෝදරයන්, ඥාතීන් සහ හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර අලුත් දැනුම ලබා ගැනීම, කෙටි ගමන් බිමන්, සමාජ මාධ්‍ය අලිවිකරණය සහ sannivedana කටයුතු වල නිරත අයට ප්‍රගතියක් වෙනෙන්න පුළුවන්. බුධ ග්‍රහයා මිථුන ලග්නයේ ගමන් කිරීම නිසා මුදල් ඉපීමේ අලුත් අදහස් පහළ වෙන්නත් පුළුවන්. පැරණි ගෙවීමක් හෝ ලැබිය යුතු මුදලක් නැවත ලැබීමේ ඉඩකුත් පවතිනවා. අපි දැන් බලමු අසුබ ග්‍රහ බලපෑම කොහොමද කියලා. බුධ නියුක්ත වීම නිසා මුදල් ගනුදෙනු, බැංකු කටයුතු, ගිණුම් සහ ලියකියවිලි ඉතා හොඳින් පරීක්ෂා කර සිදු කරන්න. වරදවා තේරුම් ගැනීම නිසා පාඩු ඇති වෙන්න පුළුවන්. කුජකේ බලපෑම නිසා කේන්තිය, නොයිවසිලිමත්කම සහ හදිසි තීරණ නිසා ගැටලු මතුවීමේ අවධානමක් පවතිනවා. පවුලේ හෝ රැකියා ස්ථානයේ අය සමග අනවශ්‍ය වාද විවාදවලට යාමෙන් වළකින්න. ශනිගේ බලපෑම නිසා සමහර මිතුරන්ගෙන් බලාපොරොත්තු වූ සහාය නොලැබී යාමටත් හැකි අතර සැලසුම් ප්‍රමාද වීම හෝ ඉලක්ක කරා යාමට වැඩි මහන්සියක් දැරීමට සිදු වෙනවා. කේතු ග්‍රහයාගේ බලපෑමෙන් නිවසේ සාමය తాවකාලිකව අඩුවීම, පවුල් තීරණවල මතභේද හෝ දේපල සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ තිබෙනවා. පොදුවේ ගත් කල නව වගකීම් ලැබෙන කාලයක් වන අතර ව්‍යාපාරිකයින් නව ආයෝජන කිරීමට පෙර හොඳින් සොයා බලන්න. ආදායම් මාර්ග වැඩිවීමේ හැකියාව තිබුණත් වියදම් එකවර ඉහළ යාමට පුළුවන්. ඒ නිසා අනවශ්‍ය මිලදී ගැනීම් අඩු කර සැලසුම් සහගතව මුදල් කළමනාකරණය කරන්න. ආදර සම්බන්ධතාවලදී විවෘතව කතා කරන්න. ආවේගය පාලනය කරගෙන පවුලේ අයගේ අදහස් වලටත් ගරු කරමින් ගැටලු මගහරවා ගැනීමට උනන්දු වන්න. ජූලි මාසයේ වෘෂභ ලග්න හිමියන්ට උත්සාහය නිවැරදි දිශාවකට යොමු කළහොත් ජයග්‍රහණ ලබාගත හැකි වන අතර ඒ වගේම කෝපය පාලනය කරගෙන මුදල් සහ තීරණ ගැනීම ඉවසීමෙන් සිදු කළහොත් මේ මාසයේ ලැබෙන අවස්ථා ඔබේ අනාගතයේ ශක්තිමත් පදනමක් බවට පත් කර ගැනීමට හැකි වෙනවා. ඉතින් ඔබටත් මේ පලාපල ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඉදිරියට මිථුන ලග්නයේ තොරතුරු රැගෙන ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.